පෝට් ට්‍රේන් වල තියෙන ඊවන්ට්ස් තව එක. අයර්ලන්තේ එන්නම ඕන බීච් එක තමයි ඩොනබේට් බීච් එක. ඩබ්ලින් වලින් නම් පැයක් ඇතුළත යන්න පුළුවන් තවත් ලස්සන පැත්තක් තමයි මෙන්න මේ ඩොනබේට් කියන්නේ. ඉතින් මම ඩොනබේට් වලට ආවේ ට්‍රේන් එකේ. හෙලෝ ඉතින් කොහමද? ඉතින් අද හයින මුස්නාත්තේ සෙල්සියස් එක 12යි. ඉතින් මම අද ආවේ ඩොනබේට් වලට. ඉතින් කොන්නලි වලින් ට්‍රේන් එක අරගෙන ඩොනබේට් වලින් බැස්සා. ඉතින් බහැලා යන්න ඕන හයිට මාද යන්නේ ක්ලිෆ් වෝක් එකකට. ඩොනබේට් වලින් ඉඳන් පෝට් ට්‍රේන් දක්වා දිවෙන. ඉතින් ඩොනබේට් ස්ටේෂන් එකෙන් බහැලා කිලෝමීටර් 2.5ක් යන්න ඕන මේ ක්ලිෆ් වෝක් එක පටන් ගන්න දැනට. ඉතින් එතනින් දනොත් ක්ලිෆ් වෝක් එක අපි යන්න ඕන කිලෝමීටර් 4ක් විතර. ඉතින් ලස්සන පැත්තක් ඇත්තටම කිව්වොත්. ඉතින් මේ ඩොනබේට් ගම්මානේ 13 වන සියවස දක්වා ඈත අතීතයකට අපි යනවා. ඉතින් ඒ කාලේ මේ ගමේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නේ දීවර කර්මාන්තයයි හුණුගල් කර්මාන්තයයි තමයි. අයර්ලන්තේ දවසක් ගෙවන්න කියාපු අපූර්ව වෝක් එකක් තමයි මෙන්න මේ ඩොනබේට් to පෝට් ට්‍රේන් ක්ලිෆ් වෝක් එක. මෙතන දුන මේ අයිස්ක්‍රීම් ෂොප් එකක්. මම දැන් පට්ටල හයි අයිස්ක්‍රීම් නියමයි. අපේ ලංකාවේ වගේ නෙවෙයි මේ අයිස්ක්‍රීම් ගොඩක් ක්‍රීමි. අද ආවේ ලස්සන ක්ලිෆ් වෝක් එකකට. ඩොනබේට් වලින් ඉඳන් පෝට් ට්‍රේන් දක්වා තියෙන ක්ලිෆ් වෝක් එකට තමයි කිලෝමීටර් 4ක් ඇවිදින්න තා තියෙනද. ලස්සන පැත්තක් ඇත්තටම කිව්වොත් ලස්සන බීච් එකක් තියෙනවා. කොමාරි මිනිස්සු අද බිරිලා බීච් එකේ. මේ ක්ලිෆ් වෝක් එකෙත් මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් මේ ඩොනබේට් පිහිටලා තියෙන ඩබ්ලින් නගරයට කිලෝමීටර් 21ක් නුදුරින්. ඉතින් මේ ඩොනබේට් කියන්නේ ඩබ්ලින් නගරේ උපනගරයක්. මාරම ලස්සනයි. ඉතින් මේ පැත්තෙන් දූපතකුත් තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ලැම්බේ අයිලන්ඩ් එක. ඉතින් මේ ඩොනබේට් වල තවමත් ජීවත් වෙන්නේ 12000ක වගේ ජනගහනයක් තමයි. ඇත්තටම වැස්සේ නැති ගොඩක් හොඳයි. පේනෝනේ හාසි ලස්සන වැස්ස නම් ඉතින් කුජීතයි. මාර ලස්සන ප්ලේස් එකක් ඉතින්. මේ බීච් එක නම් නියමයි. අනිවාර්යෙන් එන්න ඕන බීච් එක. ඩොනබේට් බීච් එක. ලස්සනයි ඒ වගේම නම් පට්ට තැනක් ඉන්නේ මෙතෙන්ට ගොඩක් සෙනගෙනවා ඉතින් ගොඩක් ප්‍රසිද්ධ තැනක්. නාන්න තිබුණා හොඳයි. ඉතින් කොහෙද රෙදි නෑ නෑනේ. පේනවනේ ලොකු රැල්ලක් නෑ මේ රටවල වල. ඒ වගේම තමයි වතුර ටික බලන්නකො ගොඩක් ක්ලියර් නේද? අනිවාර්යෙන්ම අයර්ලන්තේ එන්න ඕන බීච් එක තමයි ඩොනබේට් බීච් එක. ඉතින් මේ ඩොනබේට් වලින් ඉඳන් පෝට් ට්‍රේන් දක්වා දිවෙන මාර්ගයේ තමයි ඉන්නේ. හරිම ක්ලිෆ් වෝක් එකේ මම කලින් කිව්වා වගේ. සතියකට දවසක් හරි මේ සුන්දරත්වය විඳින්නම ඕන. මොකද මේ රටවල් වලදී අපිට මානසික නිදහසයි කියන දේ අත්‍යවශ්‍යයි. අපි දැන් මේ ඉන්නේ පෝට් ට්‍රේන් වලට අයිති කොටසේ. ඉතින් මේ පෝට් ට්‍රේන් කියන්නේ ඩොනබේට් වලින් ඉඳන් කිලෝමීටර් 3ක් නුදුරින් තියෙන මුහුදු බඩ ගම්මානයක්. ඉතින් දීවර කර්මාන්තය කුෂි කර්මාන්තය මුල් කරගෙන තමයි මෙයාලා ප්‍රධාන ජීවනෝපාය කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් අය මේ කන්දට යන්න ගිහිල්ලා ආයෙත් හැරිලා ආවා. මොකද එක තැනකින් මේක කැඩලා තියෙනවා. ඒ වගේම තමයි මේ පාර පොඩක් පටුයි. පේනවද මෙතනින් තියෙන මේ පාර? මේ පාර නිකන් නයි පාරක් වගේ නේ පුංචි පාරක් තියෙන්නේ. කකුල තියන විතරයි ඉඩ තියෙන්නේ. ඒ පාරෙන් හිටම මේ එතන පොඩි කන්දක් තියෙන. ඒ කන්දට මම හිටම වලට කැමරාව අනික් පැත්තට වල පෙන්නන්න. මෙතනින් වැටුණොත් ඉතින් පල්ලෙහාට සෝරිම තමයි ඉතින්. මම හිතන්නේ මම දැන් බාගිට වඩා ආවා. මහන්සි යන්නේ. ලස්සන දැක්කම ඉතින් මහන්සි නැති වෙනවා නිකන්. ඉතින් අමතක නොකර අපේ FB follow කරලා YouTube subscribe කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඒ වගේම තමයි like එකකුත් දාගෙන යන වීඩියෝ එකට. ඉතින් මේ walk එක complete කරන්න මට පැය 2ක් විතර ගියා. ඉතින් මට කියන්න තියෙන්නේ තවත් අයර්ලන්තේ එන්නම ඕන සුන්දර තැනක්. මේ තියෙන්නේ මේ පෝට් ට්‍රේන් කාර් පාක් එක ඉස්සරහා තියෙන බීච් එක. මාර ලස්සනයි ගොඩක් සෙනග හිටියේ මෙතනත්. මෙතන තියෙන ලස්සන ටව එකක්. අපි යන් ඒ ටව එක බලන්න එනවා. ඉතින් මේ පෝට් ට්‍රේන් වල තියෙන ඊවන්ට්ස් ටව එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි ටිකක් ළඟට ගිහලා බලමු මේක. ඉතින් මේ වෝක් එකේ යන මේ ක්ලිෆ් වෝක් එකේ යන හැමෝටම මේ ටව එක බලා ගන්න පුළුවන්. ගොඩක් ඇහෙන්නම් තමයි මේක පේන්න පටන් ගන්නෙ. මාර ලස්සනයි.
කාකු රාජධානියක් වෙලා තියෙන මේ ටවර් එක දැන්. එහෙනම් අපි අදට සමු ගන්නවා හමුවෙමු ආයෙත් අයර්ලන්තේ ලස්සන වීඩියෝ එකකින්.